හායි අන්‍යං ඔන්න ඉතින් ආපහු ගොඩ කාලෙකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපි කොරියාවේදී වෙසක් උත්සවය සමරපු විදිය. වෙසක් පොය දවස කියන්නේ ලෝකවාසී සියලු බෞද්ධයන්ට විශේෂ උතුම් දවසක්නේ. ඉතින් අපි තීරණය කරා ඒ විශේෂ උතුම් දවසේ කොරියාවේ තේගුමහමෙවුනා අසපුවේ පැවැත්වුණු අසිරිමත් සම්බුදු තෙමගුල් වෙසක් වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියලා. මේ ඉතින් සෙනසුරාදා දවල් වරුවේ අපි හැමෝම එකතු වෙලා දේගු යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ මගේ ගමනේ සගයෝ දෙන්නෙක්. තව කට්ටිය ඉන්දියා. ඉතින් බලන්නකෝ එයා දයිසයකට ගිය වෙලේ යාගේ යාළුවෝ දෙන්නට පොඩි gift එකක් අරගෙන ඇවිල්ලා. මගේ ජීවිතේ මට හම්බෙන්න ලැබෙන මේ වගේ පුංචි තෑගි තියෙනව නේද? ඒව මට ගොඩාක් වටිනවා. ඒ පුංචි මතක එක්ක කරන් යන ගමන් තවත් සුන්දරයි. ඒක නෙමෙයි යෝ බලන්නකෝ කොරියාවේ ඉතින් හැමතැනම පඩි පෙළවල් තමයි. අසපුව ළඟට නම් අපි ආවා. දැන් ඉතින් රැට නවතින්න හොටෙල් එකක් තමයි බලන්න ඕනි. අපි ඉතින් මෙන්න මේ හොටෙල් එකේ තමයි නවතින්න ප්ලෑන් කරේ. රූම් එකක් බුක් කරන්න කලින් විස්තර ටිකක් දැනගෙන ආපහු එළියට ගිහිල්ලා මාම්ස් ටච් එකෙන් බර්ගර් එකකුත් කාලා තව අපිට මේ දවස් දෙකේ ඉන්න ඕමනා කරන බඩු ටිකකුත් අරගත්තා. ඒ අතරේ මට දේගු ඉන්න යාළුවෙකුත් හම්බ වුණා. අපි මේ කොරියාවේ හොටෙල් එකක නවතින ෆස්ට් ටයිම් නිසා ටිකක් කන්ෆියුස්. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා රූම්ස් එහෙම බලලා තමයි රූම් එකක් බුක් කරේ. ඉතින් අපි 3 දෙනාටම නවතින්න අපි ගත්තේ ඩබල් රූම් එකක්. මොකද අපි හිතුවා අපි 3 දෙනාටම ඩබල් රූම් එකක් ඇති වෙයි කියලා. ඉතින් දොන්දේගු වල තියෙන මේ හොටෙල් එකේ අපිට ඩබල් රූම් එකකට රැයක් නවතින්න මාන් 6ක් විතර ගියා. ඉතින් මේ වගේ කී කාඩ් එකක් හම්බ වුණා. මම දැන් ඔයාලට රූම් ටුවර් එකක් දෙන්න යන්නේ. මෙහෙම අරගෙන යද්දිම අපිට වොෂ්රූම් එක පේනවා. ඊට පස්සේ කාඩ් එක මේකට දැම්මහම ලයිට්ස් පත්තු වෙනවා. මේ විදිහට තමයි රූම් එකේ ඇතුළ. හයි මේ ඉන්නේ මම. ෆැසිලිටිස් නම් අවුලක් නැහැ. හොඳයි. දවසක් රැයක් වගේනේ අපි නවතින්නේ නිසා හීටර් එකක් තිබුණා. අපි ඒත් වතුරුණු කරේ නැහැ. ටේබල් ෆෑන් එකක් තිබුණා. AC කොහොමද තියෙනවා. ටීවී එකක් තිබුණා. එතකොට මේ තමයි වජන්ශිල් එක, බාත්රූම් එක. බාත්රූම් එකත් හොඳයි. එතකොට අපේ view එක පොඩ්ඩක් බැලුවහම view එක නම් එච්චර හරි ගියේ නෑ. ලස්සන view එකක් තිබුණේ අවුලක් නෑ. ඉතින් අපි රැයකට නවතින්න න්යාවේ. අපි එද්දි ගොඩක් හවස් වුණු නිසා ඉක්මනට බඩු ටික හොටෙල් රූම් එකෙන් තියලා අසපුවට ඇවිල්ලා වත්පිළිවෙත් කරලා සම්බුදු තෙමගුල් වන්දනාවට සූදානම් වුණා. පින්වත් ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මල් පහන් සුවඳ දුම් ගිලන්පස ලෝතුරා තථාගතයන් වහන්සේට පූජා කරලා අපි හැමදෙනාම උතුම් සම්බුදු තෙමගුල සිදු ස්ථාන සිහිපත් කරමින් ඒවට වන්දනාමාන කරා. ඉතින් උතුම් සම්බුදු තෙමගුල් වන්දනාව සිදු කරලා අපි මේ ලබාගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ වීඩියෝව බලන ඔයාලටත් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. ඉතින් ඔයාලා දේගු කිට්ටුව නම් ඉන්නේ. ඔයාලත් දේගු මහමෙවුනා අසපුවත් එක්ක සම්බන්ධ වෙලා අපි වගේ පින්දහම් ගොඩාක් රැස් කරගන්න දායකත්වය දෙන්න. ඉතින් මේ රාත්‍රී වන්දනාව ඉවරුණාට පස්සේ අපි හැමෝම අපේ රාත්‍රී කෑම ගත්තා. අපිට අතින් ගොඩක් සතුටුයි මේ වගේ එකට බිම වාඩි වෙලා කන්න ලැබිච්ච එක ගැන. මෙතන ඉන්නම් ටික දෙනයි. තව ටික දෙනෙක්ට මෙදා දවසේ ඉන්න බැරි වුණා. ඒගොල්ලන්ට වැඩ තිබුණු නිසා කොහොම හරි ඔහොම රෑ කෑමත් අරගෙන හොටෙල් එකට එද්දී උදේ 1:00 විතර වෙලා තිබුණා. අපිට කොහොම හරි නිදා ගන්න උනේ මං හිතන්නේ පැය 1:00ක් වගේ. මොකද ඇවිල්ලා පොෂ් දාලා ඔක්කොම කරලා නිදා ගන්න යද්දී පැයක් විතර ගියා. ඔන්න උදේ 4 කාලට නැගිට්ටා. ඉක්මනට ලේස්ති වෙලා ඇවිල්ලා අසපුවේ ඉන්න මාමලට අයියලට ශීර පායාස දාණය හදන්න උදව් උපකාර කරා. ඉතින් මේ මාමා තමයි අපිට ශීර පායාස දාණයක් හදන්නේ කොහොමද කියලා පියවරෙන් පියවරට කියලා දුන්නේ. ඒ වෙලාවේ අපිට ඉතින් මතක් වුණා අපි ලංකාවේ ඉද්දී කොරියාවට එන්න කලින්
අනුරාධපුරයේ මහමෙවුනා අසපුවට ගිය වෙලාවේ චන්දන සර් එක්ක ශීරපායාස දානයක් පිළියෙල කරා. කිසිම දෙයක් ඉඳුල් නොවන විදියට මුඛවාඩම් පැලඳලා හිස් ආවරණ පැලඳලා මුතු කුඩයක් ඉහළලා ඒ කල යුතු වත්පිළිවෙත් ඒ ආකාරයටම සිද්ධ කර තමයි අපි එදා ශීරපායාස දානය පිළියෙල කරලා රුවන්වැලි මහා සෑරජනන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනා කරේ අපිට ඉක්මනින්ම කොරියාවට එන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහටම අපි දැන් කොරියාවට ඇවිල්ලත් ශීරපායාස දානයක් පිළියෙල කරලා මේ අවුරුද්ද වෙසක් පොහොයට බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් ඒ ගැන හිතද්දි හරිම හිතට සතුටක් තමයි දැනෙන්නේ. යාළුවෝ හැමෝම ඉතින් හරියට වැඩ. මාත් ඉතින් ඔය වැඩක් කරන ගමන් අතරින් පතර වීඩියෝ එකක් ගත්තා. ඉතින් මම මේ vlog එක එඩිට් කරන ගමන් මේ වීඩියෝස් දිහා බලාගෙන කල්පනා කරන්නේ අපිට ලංකාවේ ඉඳියනම් කොයිතරම් අවස්ථා තියෙනවද පින්දහම් කරගන්න. ඒත් ඒ අවස්ථාව රටකට ආවට පස්සේ ගොඩාක් සීමිත වෙනවා. මොකද අපි දැන් ඉන්නේ පිට රටක. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා, එතකොට වැඩ කරන්න තියෙනවා. ඒ වගේම අපි ඉන්න පළාත්වල බොහෝ විට පන්සල් නොතිබෙන්න පුළුවන්. පන්සල් තිබුණත් මේ වගේ දානමය කටයුත්තක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ සංස්කෘතීන් වෙනස් නිසා කියලා හිතිලා ලංකාවේ ඉන්නේ අය කොයිතරම්නම් වාසනාවන්තයිද කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ අපි පින්වත් ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උදෑසන ශීරපායාස දානය සමග අනිකුත් සියලුම පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා කරා. සම්බුදු තෙමගුල සිහි කරලා පූජා කරන ලද ශීරපායාස පූජාව, උදෑසන බත් සහ ව්‍යංජන පූජාව, රස කැවිලි පූජාව, පළතුරු පූජාව, ගිරල්පස පූජාව, කැඳ පූජාව ආදී සියලුම පූජාවන්ගේ අග්‍රභාගය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා අවශේෂ භාගයේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය උදෙසාත් පූජා කර ලබාගත් මේ සියලුම පින් මේ වීඩියෝව බලන ඔයාලා හැමෝටම මම සතුටු සිතින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. උදෑසන ශීරපායාස සම්බුද්ධ පූජාවෙන් පස්සේ මේ සූදානම් වෙන්නේ දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව 10 පූජා කරන්න. ඉතින් මේ දෙතිස් ව්‍යංජන අසපුවට සම්බන්ධ වෙලා ඉන්න අයලා අක්කලා නැන්දල මාමලත් ඒගොල්ලොන්ගේ ගෙවල් වලදී පිළියෙල කරගෙන ඇවිල්ලා තමයි පූජා කරන්නේ. ඉතින් මමත් දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාවට තම්බෙන ලද බිත්තර පූජා කරලා පින් රැස් කරගත්තා. ඉතින් මේ දේගු අසපුවේ පූජනීය අවස්ථාවට කොරියානු ජාතික ස්වාමීන් වහන්සේ නමකුත් වැඩම කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේට දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පූජා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අපේ සියතින්ම දහවල් දාණය පූජා කරන්න අපිට අවස්ථාව ලැබුණා. මේ දෙතිස් ව්‍යංජන අතර ලංකාවේ ව්‍යංජන වගේම කොරියාවේ ව්‍යංජනත් කීපයක් තිබුණා. දෙතිස් ව්‍යංජන සහිත දහවල් ආහාරමය දාණය ස්වාමීන් වහන්සේලා ලබා ගත්තට පස්සේ පුණ්‍යානුමෝදනාව සිදු කරලා කොරියානු ජාතික ස්වාමීන් වහන්සේ ලස්සන දේශනාවක් අපි හැමෝටම දේශනා කරා. ඉතින් මේ දේශනාවේ සිංහල පරිවර්තනය කොරියානු භාෂාව තේරෙන නොතේරෙන සැමටම කියලා දුන්නේ අපේ ප්‍රසාද් මාමා. කොරියානු ස්වාමීන් වහන්සේ දේශනා කරේ කොරියාව කොහොමද බුදුදහම වැළඳගත්තේ සහ අද දක්වා කොහොමද ධර්මය ප්‍රචාරණය වුණේ කියලා. ඒ දේශනාවේ සම්පූර්ණ වීඩියෝ එක මේ vlog එකේ දැම්මොත් වෙලාව ගොඩක් යන නිසා මං වෙනම ෂෝට් වීඩියෝ එකක් විදියට උඩින් මෙන්ෂන් කරන්නම්. දහවල් දාණය පූජා කරලා ඒ වැඩ කටයුතු ඉවරනාට පස්සේ අපිත් දවල් කෑම අරගෙන ආපහු යුනිවර්සිටි එකට එන්න පිටත් වුණා. ඉතින් ඔය එන ගමනේදී අපිට තට්ටු 3ක ඩයිසෝ එකක් හම්බ වුණා දේගවලදී. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා බලමු මොනවාද ඒකේ තියෙන අලුත් බඩු කියලා. ඊට පස්සේ දැන් මේ කාලේ සමා එක නිසා ගොඩක් රස්නෙයි කොෆි ෂොප් එකකට ගිහිල්ලා අයිස් ලැටේ එකක් ගත්තා. මම මගේ යාළුවා ලෙමනේඩ් එකක් ගත්තා.
ඊට පස්සේ අපි මේ දැන් යන්නේ සබ්වේ ට්‍රේන් එකට. මෙහෙම පහළට බැහැලා යන්න තියෙනවා. ගොඩක් පඩිපෙළවල් තියෙනවා. ඉතින් මේ ගමනේදී කොරියාවේ ට්‍රාන්ස්පෝර්ට් එක ගැන කතා කරොත් තියෙන්නම පඩිපෙළවල්. අපි මේ එන ගමනේදී නම් අකරතැබ්බයන් කීපයකටම පත් වුණා. අපි ඉතින් මේ කීප වතාවක් ඇවිල්ලා තිබුණා. සමහර වෙලාවට වහින තැන් එහෙම එකපාරට හිතාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඉතින් සබ්වේ මිස් වෙනවා, බස් මිස් වෙනවා. ඒ වගේ ඉතින් පොඩි අකරතැබ්බයන් කීපයකට මුහුණ දුන්නා. සබ්වේ ට්‍රේන් එක ආවා. අපේ රටේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට මේ වගේ සබ්වේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකකුත් හැදුවා නම් නියමයි කියලා මට හිතුණා. අපිට ඉතින් මෙහෙම කට්ටියම එක්ක ඇවිදින්න අවස්ථාවක් හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. කොහොම හරි ඉතින් අපි සබ්වේ එකේ තිබුණු ඩයිසෝ එකටත් ගියා. ඒකින් ලස්සන ජුවලරීස් ටිකක් ගත්තා මම. මගේ යාළුවොත් එක්ක එක බඩු ගත්තා. අපි දොන්තේගු ඇවිල්ලා දැන් මේ යන්නේ බස් ටර්මිනල් එකට. ලංකාවේ වගේ නෙමෙයි. මෙහි තියෙන මේ මෙට්‍රොපොලිටන් සිටි කියලා තමයි මේවට කියන්නේ. කොරියන් භාෂාවෙන් නම් ග්වන්ග්යොක්ෂි. මේ නගර ගොඩක් දියුණු නිසා ඒ වගේ ට්‍රේන් ස්ටේෂන් එක, බස් ස්ටොප් එක, ඒ වගේම සබ්වේ ස්ටේෂන් එක තුනම එකම ළඟ තියෙනවා. ඒ නිසා ඉතින් ගොඩක් ලේසි. හැබැයි ඉතින් ගොඩක් පයින් ඇවිදින්න ඕනි. එක ප්ලැට්ෆෝම් වලට යන්න. මෙහි ජුනි 3 වෙනිදාට ඉලෙක්ෂන් එක තියෙන නිසා මේ දවස්වල ඉතින් හැම තැනම ඉලෙක්ෂන් කැම්පේන්ස් තමයි. කොරියාවේ ඉලෙක්ෂන් කැම්පේන්ස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් තියෙනවා දොන්තේගු ටර්මිනල් එක. ඉතින් අපි අසපුව ළඟ ඉඳන් බස් එකකට ඇවිල්ලා ඊට පස්සේ සබ්වේ ට්‍රේන් එකකට ඇවිල්ලා දැන් මේ බස් ටර්මිනල් එකට ඇවිල්ලා තියෙන්නේ හයිවේ බස් එක නගින්න. මොකද එදා දවසේ අපිට යන්න හවස ට්‍රේන් තිබුණේ නැහැ. අපේ පැත්තට බස් යන ප්ලැට්ෆෝම් එක තමයි 20. ඉතින් අපි ටිකට් බුක් කරලා බස් එකට නගින්න ආවා. මෙන්න මේ විදිහට තමයි ටිකට් එකේ අපිට ඉතින් රවුම් කරලා දෙනවා. අපි වේග ගිල්ල කියලා දන්න නිසා ටිකට් එකේ කොහොමද, කොතනටද, මොන වෙලාවටද නගින්නේ කියලා. ඉතින් කිසන්නින්ට ටිකට් එක දුන්නාම එයා එක කඩලා දෙනවා. මේ දවස් දෙකේ ඉතින් ගොඩක් ඵලදායී විදියට ගත කරා කියලා හරිම සතුටු පිරුණු හැඟීමක් එනවා හිතට. ගොඩක් පින්දහම් රැස් කරගත්ත නිසා. ඉතින් අන්තිමට මම මේක අවස්ථාවක් කරගන්නවා හැමෝටම ස්තුති කරන්න. දේගු මහමෙවුනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේට සහ අපේ අයියලා අක්කලා නන්දල මාමලා හැමෝටම අපිට මේ වගේ පින්දහම් රැස් කරගන්නට මේ වගේ අවස්ථාවක් සලසලා දුන්නට. මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. මතක ඇතුව channel එක subscribe කරන්න, වීඩියෝ එකටත් like කරන්න, comment කරන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු. 감사합니다.